ඔව්. මිනිස්සු ඉමෝටල් කරන්න පුළුවන්ද? දැන් ඕක ෆිලෝසොෆිකල් ප්‍රශ්නයක්නේ. ඕක ගැන කතා කරද්දී අපිට පැති කීපයකින් බලන්න වෙනවා. හැබැයි මම සින්තටික් බයොලොජි වලින් ගන්න පුළුවන් ඇප්‍රෝච් එකක් ගැන විතරක් කතා කරන්නම්. දැන් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හදද්දී අපි මුලින්ම තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා අපේ මේ හියුමන් බොඩි එක කවදාවත් ඉමෝටල් වෙන්න නැචුරලි ඩිසයින් වෙලා නෑ කියන එක. අපේ ඇගේ සෛල කාලයක් යද්දි මැරෙනවා. අපේ DNA වල එරර්ස් එකතු වෙනවා. අපේ බ්‍රේන් එක මෙමරීස් නැති කරනවා. මෙතනදී අපිට පේන වැදගත්ම දෙයක් තමයි අපේ ජීනෝම් එකට බෑ පර්සනල් මෙමරී ස්ටෝ කරන්නවත් ට්‍රන්ස්මිට් කරගන්නවත්. තවත් දෙයක් තමයි අපේ මේ කොන්ෂස්නස් එක ඊළඟ ජෙනරේෂන් එකට ට්‍රන්ස්මිට් කරන්න බෑ. හැබැයි මේ සින්තටික් බයොලොජියට පුළුවන් මේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය යම්තාක් දුරකට වෙනත් දිශාන්තතියකට හරවන්න. මේ අපි හියුමන් බොඩි එක දිගටම ජීවත් කරවන්න ට්‍රයි කරනවට වඩා අපිට බයොලොජිකල් සිස්ටම් එකක් රීඩිසයින් කරන්න පුළුවන්නම් ලයිෆ්. එහෙමත් නැත්නම් ජීවය කියන කන්සෙප්ට් එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් විදියට. හිතලා බලන්න මේ සින්තටික් ජීන් සර්කිට්ස් වලට පුළුවන් නම් හරියටම සෙල්ස් රිපෙයාර් වෙන්න ඕනේ කොයි වෙලාවටද? ඩැමේජ් වෙච්ච DNA රිපෙයාර් වෙන්න ඕනේ කොයි වෙලාවටද? හරියටම ඒජින් පාර්ට් එක ස්විච් ඔෆ් වෙන්න ඕනේ සහ හරියටම සෙල්ස් රීජෙනරේට් වෙන්න ඕනේ වගේ ෆීචර්ස් කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම තමා ක්‍රිස්පර් බේස් ස්විචර්ස් වලට පුළුවන් නම් අපේ ජීනෝම් එක දිගටම ස්කෑන් කරලා එරර්ස් අයිඩෙන්ටිෆයි කරලා රියල් ටයිම් කරෙක්ට් කරන්න හරියට අපිට මේ 24/7 අපිව ප්‍රොටෙක්ට් කරන ඇන්ටිවයිරස් ගාඩ් එකක් ඇඟ ඇතුලේ තියෙනවා වගේ. අපි මේක තව ටිකක් ඩීප් කතා කළොත් අපිට කන්සිඩර් කරන්න පුළුවන් මේ එපිජෙනෙටික් ස්විචර්ස් කියන ඒවත්. මේවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් බයොලොජිකල් ස්විචර්ස් විදිහට ලොන්గ్ ටර්ම් ෆීචර්ස් කන්ට්‍රෝල් කරන්න. හරියට මේ තරුණ බව, ස්ට්‍රෙස් කන්ඩිෂන් වලට රෙස්පොන්ඩ් කරන විදිහ, මේ අපේ ඇඟේ වෙන මෙටබොලික් ප්‍රොසෙසස් ඔන් ඔෆ් කරගන්න වගේ හැකියාවන් වලින් ඒවා ස්ටේබල් ලෙවල් එකක මේන්ටේන් කරගන්න. දැන් මේ දවස්වල ග්ලෝබලි වෙන රිසර්ච් වල try කරනවා බැක්ටීරියා සහ මැමේලියන් සෙල්ස් ඇතුලේ අපේ past experiences මතක තියාගෙන future encounter එකකදී ඉතාම ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න පුළුවන් memory circuits හදන්න. ඉතින් අපිට පුළුවන් නම් මේ වගේ memory circuits human cells වලට integrate කරගන්න. මේ human cells වලට හැකියාව ලැබෙනවා අපි experience කරන හැම stress එකක්ම, හැම toxin එකක්ම, හැම ලෙඩක්ම මතක තියාගෙන ඒවට ඉතාම වේගයෙන් ප්‍රතිචාර දක්වන්න. අපි මේක දිහා තව ටිකක් වෙනස් ඇන්ගල් එකකින් බලමු. අපිට transgenerational memory and extension of self එහෙමත් නැත්නම් පරම්පරාගත කළ හැකි මතකයන් සහ මම කියන කන්සෙප්ට් එක ජෙනරේෂන් එකකින් තව ජෙනරේෂන් එකකට ගෙනිය ගන්න පුළුවන්ද කියන කාරණය ගැන පොඩ්ඩක් හිතලා බලමු. දැන් අපි මිනිස්සුන්ගේ DNA දිහා බැලුවොත් අපේ DNA වලට හැකියාව නෑ අපේ පර්සනල් එක්ස්පීරියන්සස්, අපේ හැඟීම් දැනීම්, අපේ කොන්ෂස්නස් එක DNA වල ස්ටෝ කරලා අපේ දරුවන්ට ලබා දෙන්න. අපේ හැම ජෙනරේෂන් එකක්ම මේ පර්සනල් එක්ස්පීරියන්සස් සහ කොන්ෂස්නස් එක ගැන සැලකුවොත් අපි පටන් ගන්නේ සීරෝ වලින්. හරියට මොබයිල් ෆෝන් එකක මෙමරි එක ඉරේස් කරලා ෆෝමැට් කරලා අලුතින් පටන් ගන්නවා වගේ වැඩක්. මෙන්න මෙතනදි තමා ඉමෝටලිටි කියන කන්සෙප්ට් එක මම දකින විදිහට ස්පීසීස් ලෙවල් එකේදී ෆේල් වෙන්නේ. ඉතින් අපිට මේ ගැටලුව විසඳගන්න පුළුවන් නම් අපිට ඉහළ ගුණයකින් යුතු එහෙමත් නැත්නම් මේ higher order information ජීන් සර්කිට්ස් වල ස්ටෝ කරගන්න එපිජෙනෙටික් සර්කිට්ස් වලට පුළුවන් නම් අපි ඉගෙන ගන්න දේවල් එක ජෙනරේෂන් එකකින් ඊළඟ ජෙනරේෂන් එකට ගෙනියන්න මේ CRISPR based circuits වලට පුළුවන් නම් අපේ life experiences molecular patterns විදියට preserve කරලා ඒවා එක ජෙනරේෂන් එකකින් තවත් ජෙනරේෂන් එකකට ගෙනියන්න. මේ human self නැත්තම් මම කියන සංකල්පය එක ජෙනරේෂන් එකකින් ඊළඟ ජෙනරේෂන් එකට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් කියන අදහසට රියලිටි එකක් හම්බ වෙනවා.
එතකොට මේ විදියට හිතල බලද්දී ඉමෝටලිටි කියන්නේ එකම බොඩිය එකක් ඇතුළ දිග්ගටම ජීවත්වෙනවා කියන එක නෙවෙයි. ඒක අපේ මේ සෙල්ෆ් කියන අයිඩෙන්ටිට එක දිගටම පවත්වාගෙන යාමක් වෙන්න ඕනේ. හරියට හිතුවොත් අපේ ජීව විද්‍යාත්මක අනන්‍යතාවේ අපේ දැනුම අපේ කොන්ශස්නස් එක ජෙනරේෂන් එකින් ඊළඟ ජෙනරේෂන් එකට ගෙනියන්න පුළුවන්වීමක් වෙන්න ඕනේ. සින්තටිකලි ඉංජිනය කරපු ට්‍රන්ස් ජෙනරේෂනල් මෙමරි පාත්තයකින් ඒක කරගන්න පුළුවන්. ඒ කියන්නේ හැම අලුත් ජෙනරේෂන් එකකම මිනිස්සු ඉපදෙන්නේ එයාලගේ පරණ මෙමරී සහ එක්ස්පීරියන්ස් එක්කම. ඉතින් මනුස්සේ තිමෝටල් කරන්න පුළුවන්ද. එකම සිවුරක් ඇතුළේ සදාකාලිකව ඉන්න හිතනවනම් යථාර්ථවාදීව හිතුවොත් ඒක කරන්න වැඩි දෙයක්. හැබැයි මේ සින්තටික් ජීන් සර්කිට්ස් ජානතාක්ෂණය හරහා සින්තටික් ජීනෝම්ස් නිර්මාණය කරලා ක්‍රිස්ප ස්විචර්ස් මෙමරි ස්විචර්ස් හරහා ජීනෝම් එකේ තියෙන මෙමරි එම්බෙඩින් ලිමිටේෂන්ස් ඕවකම් කරගන්න පුළුවන් වුණොත් කවද හරි දවසක අපිට මානව අනන්‍යතාවය නොනැසී එක් ලයිෆ් ටයිම් එකකින් තවත් ලයිෆ් ටයිම් එකකට මාරු කරගන්න පුළුවන් වේ. තියරිටිකලි බයෝලොජිකල් ෆ්‍රේම්වර්කයක් හදන්න කොහොමද කොන්ෂස්නස්සන් ට්‍රන්ස් ජෙනරේෂනල් මෙමරි කියන එක ජෙනරේෂන් එකින් ඊළඟ ජෙනරේෂන් එකට ගෙනියන හැටි ගැන මේක ගැන අපිට තව පස්සේ වෙලාවක කතා කරන්නත් පුළුවන්.